iPhone කියලා පිළිගන්න අපේ Dream Learn YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා Microsoft Word එහෙම නැත්නම් වදන් සැකසුම් මෘදුකාංගයේදී අපි සිංහල ටයිප් කරද්දී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධාන ගැටලුවකට විසඳුමක්. ඒ ප්‍රධාන ගැටලුව තමයි සිංහල ටයිපින් කරද්දී අපිට ඉස්පිලි පාපිලි හරියට ටයිප් කරගන්න බැරි අවස්ථාවක් එනවා. ඒ කියන්නේ අපි කොච්චර හොඳට හරියට ටයිප් කරත් අකුර ටයිප් වෙනකොට හරියට ටයිප් වෙන්නේ නැති ගැටලුව. ඒක අපි බලමු කොහොමද අද නිරාකරණය කරගන්න එම නැත්නම් ගැටලුවට විසඳුමක් කොහොමද ලබා දෙන්නේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම Microsoft Word කියන මෘදුකාංගය මම ඕපන් කරගන්නම්. මෙන්න මෙතන ගිහිල්ලා Word කියලා ටයිප් කරනවා මම. ඊට පස්සේ Word software එක ඕපන් කරගන්න දෙනවා. මෙතන තියෙනවා blank documents කියලා එකක්. මම ඒකෙන් ගන්නම් ඕපන් කරගන්නම්. ඊළඟට මම FM බිඳුමති කියන ෆොන්ට් එක දාගන්නවා මෙතනින්. මොකද ලංකාවේ වැඩිපුර භාවිතා වෙන සිංහල ෆොන්ට් එකක් තමයි FM බිඳුමති කියන ෆොන්ට් එක. මම ෆොන්ට් සයිස් එකත් ටිකක් වැඩි කරගත්තා. මොකද ඔයාලට අකුරු ටිකක් ලොකුවට පේන්න ඕනකම තියෙන හින්දා. මම ටයිප් කරන්නම් සාමාන්‍ය විදිහට U අකුරෙන් තමයි මම යන ටයිප් කරන්නේ මෙන්න මේ විදිහට. හල් ලකුණ දෙනවා මම මෙන්න මේ විදිහට A අකුරෙන් තියෙන්නේ මයන්නයි හල් ලකුණ. ඔයාලට පේනවා හල් මයන්න හරියට නෙමෙයි ටයිප් වුනේ. අපි ටයිප් කරේ හරියට. නමුත් අකුර ටයිප් වෙනකොට හරියට නෙමෙයි ටයිප් වුනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය හල් ලකුණ නෙමෙයි ටයිප් වෙලා තියෙන්නේ. ඊළඟට මම ටයිප් කරනවා හල්ට යන්න, හල් වයන්න. ඊට පස්සේ මී අකුර, මහ ප්‍රාණ දී අකුර, ඊට පස්සේ රී අකුර, ඊට පස්සේ දූ අකුර. පේන ඔයාලට මේවා. ඊට පස්සේ අපි ඩ්‍ර අකුර, ඩ්‍ර. ඊට පස්සේ අපි ටයිප් කරමු වී අකුර. මෙන්න මේ වගේ මෙන්න මේ අකුරු සෙට් එක ඔයා බැලුවොත් ඔයාලට පේනවා මේ අකුරු ඔයාලට ඕන විදිහට ඔයාලා ටයිප් කරලා තියෙනවා. හැබැයි ටයිප් කරද්දී ටයිප් කරපු අකුරු හරියට ඇවිත් නැහැ. හල් මයන් හරියට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. හල්ට යන්න හරියට නෙමෙයි. මේක තමයි අපේ Word එකේ සිංහල ටයිප් කරද්දී අපිට මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලුවක් විදිහට මට දකින්න පුළුවන් වෙන්නේ. මම මේකට අද විසඳුමක් අරන් ඇවිත් තියෙනවා. ඔයාලට සිද්ධ වෙනවා මේ අකුරු හරියට ටයිප් කරගන්න නම් keyrep කියලා third party software එකක් ඔයාගේ පරිගණකයට දාගන්න. මේ keyrep කියන software එක පරිගණකයට දාගන්න විදිහ අපි දැන් බලමු. මුලින්ම ඔයාලා Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඔයාලා search කරන්න keyrep by aluth.com keyrep by aluth.com. ඊට පස්සේ එනවා ඉස්සල්ලාම search result එකේ උඩින් වෙන එක keyrep by aluth.com කියන මේ search එක අපි දුන්නට පස්සේ මෙන්න මෙතන තියෙනවා keyrep සිංහල typing support software කියලා. ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නන preview එකේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා click here කියලා. here කියන කුඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ චූටි වෙලාවක් ඉන්න ඕනේ. පොඩි වෙලාවක්. මොකද මෙතනින් පෙන්නනවා connecting to server කියලා. ඊළඟට ඔයාලා බලන්න මෙතන download කියලා බටන් එකක් පෙන්නනවා. මේක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා download anyway කියලා. මේක උඩත් එකපාරක් click කරන්න. මෙන්න මෙතනින් අපේ software එක download වුණා කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපේ පරිගණකයේ download වෙච්ච හැම දෙයක්ම download වෙන්නේ download කියලා folder එකක් තියෙනවා. මෙන්න මේ folder එකට අපි යමු. මේ folder එක ඇතුළට ගිහින් බලමු. this pc එකට යන්න. ඊට පස්සේ download කියලා folder එකක් මෙන්න මෙතන තියෙනවා. මේක උඩට යන්න, ඇතුළට යන්න. ඊට පස්සේ පෙන්නයි මෙතන keyrep by aluth.com කියලා rar file එකක්. මේ rar file ගැන මම ඉස්සරහට කතා කරන්න. දැනට අපි වැඩ ටික කරගෙන යමු. මෙතනදී keyrep by aluth.com කියලා rar file එක උඩ එකපාරක් click කරලා ඔයාලා extract file දෙන්න. extract file දීලා මෙතන okay කරන්න. okay කරාට පස්සේ password එකක් ඉල්ලනවා. password එක විදිහට දෙන්න aluth.com කියලා. මෙතන show password කියලා තියෙන තැන මම හරි ලකුණක් දාගන්නවා. හරි ලකුණ දැම්මට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම මොකද්ද password එක type කරන්නේ කියලා.
ඔයාලට මම මේ ටයිප් කරන පාස්වර්ඩ් එක දැන් පේනවා aluth.com. ඊට පස්සේ මම ඕකේ කරගන්නවා. ඕකේ කරගත්තට පස්සේ ඔයාලට පේන්න ඕනේ keyrep.aluth.com කියලා අලුතෙන්ම ෆෝල්ඩර් එකක් ඕපන් වුණා. මුලින්ම මම කියන්න ඕනේ මේ keyrep කියන software එක අපේ වෛරස් කාඩ් එක එහෙම නැත්නම් පරිගණකයේ තියෙන වෛරස් කාඩ් එක හිතන්නේ මේක වෛරස් එකක් කියලා. අන්න ඒක හින්දා අපිට හිතන්නවත් වෙලාවක් පරිගණකයේ විසින් දෙන්නේ නෑ. මොකද keyrep කියන software එක ඕපන් කරන්න ගියපු ගමන් මේ software එක යාලා අයින් කරලා දානවා. මෙන්න මේ විදිහට මම කියන්නම්. මේ තියෙන්නේ keyrep කියන software එක. මම මේක ඕපන් කරගන්න බලන්න. බලමු අපි ඕපන් කරගන්න දෙනවද කියලා. නෑ දෙන්නේ නැහැ. ඕපන් කරගන්න දෙන්නේ නැහැ. පරිගණකයේ විසින් කියනවා මේක අපේ පරිගණකයට අහිත කර වෙන්න පුළුවන්. ඒක නිසා මොකද කරන්න කියලා අහනවා. මං කියනවා run anyway කියලා. එන මට මේක ඕපන් කරගන්න ඕන කියලා. හැබැයි ඔයාලට පේනවා ඒ ඕපන් කරගන්න දෙන්නෙත් නැහැ. පරිගණකයේ විසින් තවත් මැසේජ් එකක් එවනවා ඕකේ කරන්න කියලා. මෙන්න මේක මං ඕකේ කරගන්න. මං ආයි try කරා. ආයි දෙන්නෙත් නැහැ. ඔයාලට පේනවා අපිට මේ software එක ඕපන් කරගන්න දෙන්නේ නැහැ. අපි ආය පාරක් බලමු. ආපස්සට ගිහින් ආය ගිහිල්ලා දැන් ඔයාලට පේනවා අපේ තිබ්බ software එකක් නැහැ නේ. මේ keyrep කියන මෘදුකාංගයත් මොකද වෙලා තියෙන්නේ? අපේ වෛරස් කාඩ් එක විසින් අල්ලලා ඉවත් කරලා වෛරස් කාඩ් එකෙන් මේ අපේ keyrep කියන මෘදුකාංගයේ පරිගණකයෙන්ම ඉවත් කරලා තියෙනවා. දැන් ඔයාලට ගැටලුවක් තියෙනවා මේක කොහොමද එතකොට අපි වැඩ කරන්නේ නේ? මේ keyrep මෘදුකාංගය වෛරස් කාඩ් එකෙන් අල්ලලා ඉවත් කරනවා නම් අපි කොහොමද වැඩ කරන්නේ? මේකට විසඳුම තමයි අපි වෛරස් කාඩ් එකට කියන්න උනේ මේක වෛරස් එකක් නෙමෙයි, මේක අපිට වැදගත් මෘදුකාංගයක් කියලා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මම නැවතත් මෙතන keyrep.aluth.com කියන එකට ගිහිල්ලා extract file දෙනවා. මොකද මම එහෙම කරන්නේ දැනටමත් මගේ keyrep කියන මෘදුකාංගයේ පරිගණකයෙන් ඉවත් කරලා. ඒක හින්දා මං ආයෙ පාරක් මේක දාගන්න. කොහොමද දාගන්නේ? extract file ගිහිල්ලා එන එක එන dialog box එක උඩ ඕකේ කරනවා. ඊට පස්සේ aluth.com කියලා මෙන්න මේ විදිහට මම password එක type කරනවා. aluth.com. ඊට පස්සේ ඕකේ කරනවා. මේකෙදි yes to all කියන එක දෙන්නේ මම නැවතත් යනවා මේ keyrep.aluth.com එක ඇතුළට. ඒ ගියපු ගමම්ම උන් බලන්න මෙන්න මේ ගියපු ගමම්ම ඔයාලට මෙන්න මේ software එක පෙන්නයි. නැවත මම ඕපන් කරනවා. ඒක ඕපන් කරද්දී නැවතත් ගැටලුවක් ඇවිත් තිනවා. run anyway කියන එක දෙනවා. ඕකේ කරන්න එනවා. ඒ ඕකේ කරන්න එනවත් එක්කම ඔයාලට පෙන්වන්නේ මෙතන පෙන්වනවා virus and third protection කියලා. මේක උඩ එකපාරක් ඒත් එක්කම ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්වනවා Trojan Win32 කියන Win32 කියලා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරලා allow on device කියන එක දෙන්න. ඊට පස්සේ start actions. ඊට පස්සේ එන කොටුවේ yes දෙන්න. හරි. ඊට පස්සේ මම මේක close කරගන්නම්. මේක okay කරගන්නම්. දැන් බලමු අපි open කරගලා. ආයෙත් අපිට ආවේ ඒකම. ආයෙත් මම ඒක උඩ ක්ලික් කරනවා. නැවත වාරයක් මේ Trojan Win32 කියන කුඩ එකපාරක් ක්ලික් කරනවා. allow on device එක දෙනවා. start actions දෙනවා. yes කියලා දෙනවා. නැවතත් මම මේක close කරගන්න. මේක okay කරගන්න. ආයෙ පාරක් මම open කරනවා. නැවතත් ඒකම එනවා. නැවතත් මම මේක උඩ ගිහින් නැවතත් අර විදිහටම allow on device start actions yes දෙනවා. නැවතත් බලමු. ඔයාලට පේන්න ඕනේ මේ වෙලාවේ අපේ keyrep මෘදුකාංගය ඕපන් වුණා. එතකොට ඔයාලගේ පරිගණකයේ keyrep මෘදුකාංගය ඉවත් වෙලා නම්, ඉවත් වුණොත්, එහෙම නැත්නම් වෛරස් කාඩ් එක විසින් ඉවත් කරා නම් ඔයාලා මෙන්න මේ විදිහට කරලා ඔයාලගේ software එක ඕපන් කරගන්න පුළුවන්. මේකෙදි ඔයාලා පරිගණකයට දැන් කියලා ඉවරයි මේක ඔයාලට අවශ්‍ය මෘදුකාංගයක් කියලා. අපි නැවත වාරයක් බලමු. this pc එකට ගියා, download එකට ගියා. ඊට පස්සේ keyrep.aluth.com කියන ෆෝල්ඩර් එකට ගිහින්
කීරැප් මෘදුකාංගේ මං ඔන් කරනවා. ඔයාලට පේන්න ඕනේ දැන් අපේ වෛරස් කාඩ් එක ඕපන් වෙලා යා කියන්නේ නෑ මේක වෛරස් එකක් කියලා. මොකද අපි පරිගණකයට කිව්වා එහෙම නැත්නම් පරිගණකයට විධාන කරා මේක වෛරස් එකක් නෙමෙයි කියලා. ඒක තමයි අපි අතනදී allow on device කියන ඔප්ෂන් එක දීලා ඕකේ කරපු එකෙන් උනේ. මේ වෙලාවේ ඔයාලා දකින්න ඕනේ කීරැප් මෘදුකාංගේ ඔන් වෙලා. හැබැයි මතක තියාගන්න මේක ඕපන් කරපු ගමන් වැඩ කරා කියලා අපේ සිංහල ටයිපින් වලට විසඳුමක් වෙන්නේ නැහැ. මේකෙදි කරන්න ඕන ඔයාලා මෙන්න මෙතන තියෙන සුදු පාට කොටුවක් මේක උඩ ටික් එකක් දාගන්න ඕන. හරි ලකුණක් දාගන්න ඕනේ. මේ විදිහට හරි ලකුණක් දැම්මොත් විතරයි මේ කීරැප් මෘදුකාංගය වැඩ කරන්නේ. එහෙම නැත්නම් enable වෙන්නේ. ඔයාලට පේනවා එතන ඉස්සරහ තියෙනවා enable කියලා ඔප්ෂන් එකකුත්. මම මේ ක්ලික් කර අයින් කරොත් disable වෙනවා. ක්ලික් කරොත් enable ක්ලික් එක අයින් කරාම disable. මම දැන් enable කරලා බලන්නම් අපේ සිංහල ටයිපින් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන අපි ගත්ත ඉස්සලා ටයිප් කරන්න ගත්ත අකුරු ටික. බලමු. හල් මයන්න ටයිප් කරා ඉස්සලා විදිහටමයි හල් ලකුණ ටයිප් කරනවා ඒ අකුරේ. ඔයාලට පේන්න ඕනේ ඉස්සලා වගේ නෙමෙයි දැන් හරියට ටයිප් වෙනවා. බලමු. ටයන්න හල් ලකුණ. වයන්න හල් ලකුණ. මේ තියෙන්නේ මී උඩ ටයිප් කරලා තියෙන්නේ මී. මයන්නයි ස්පිල්ලයි. ඊළඟට තියෙන මහ ප්‍රාණ දී. මහ ප්‍රාණ ද ටයිප් කරනවා මම. ඊට පස්සේ ස්පිල්ල ටයිප් කරනවා. ඊට පස්සේ රී අකුර රයන්න ස්පිල්ල. ඊට පස්සේ දූ අකුර දයන්න පාපිල්ල දූ. ඊට පස්සේ ඩ්‍ර අකුර ඩ්‍ර දයන්නයි shift එකත් එක්ක පහ ඩ්‍ර අකුර. ඊට පස්සේ වී අකුර වයන්නයි ස්පිල්ලයි. දැන් ඔයාලට පේන්න ඕනේ අපේ අවුල් වෙච්ච සිංහල ලස්සනට හරියට ටයිප් වෙනවා. අපි මේකට භාවිතා කරේ කීරැප් කියන third party software එක. මේ software එක disable කරලා ඔයාලා ටයිප් කරොත් බලන්න මොකද වෙන්නේ? හරියට ටයිප් වෙන්නේ නෑ. පහු තිබ්බ වගේමයිනේ. තිබ්බ විදිහමයි මුල් විදිහමයි. හැබැයි ඔයාලා මේක enable කරලා ටයිප් කරොත් ඔයාලට පේන්න ඕනේ හරියට ලස්සනට සිංහල ටයිපින් වෙනවා. ලස්සනට සිංහල ටයිප් වෙනවා. එතකොට මේ ස්කීරැප් කියන මෘදුකාංගේ මොන හරි ගැටලුවක් තිබ්බොත් ඒ වගේම තමයි මේ සිංහල ටයිප් කරද්දී ඔයාලට මොන හරි ගැටලුව ආවොත් අපේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපි රිප්ලයි කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඉස්සරහට මේ වගේම වටින වීඩියෝස් ගොන්නක් අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම තමයි බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් අපි දාන වීඩියෝ මුලින්ම ඔයාට බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.